අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම HD YouTube channel එකට. අපි මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ වර්ග පූර්ණයේ වර්ග සමීකරණය විසඳන්නේ කොහොමද කියලා දෙන්න තමයි. දැන් මේකේ අපි ඉස්සෙල්ලා වර්ග පූර්ණයේ වර්ග සමීකරණය විසඳද්දී මේකේ සමීකරණයක් තියෙනවා කොහොමද වර්ග පූර්ණයේ විසඳද්දී. අපිට මේකේ x වර්ග ධන 4යි x මේ අන්තිම ඉලක්කම අපිට මේකේ සමීකරණේ එහා පැත්තට ගේන්න වෙනවා. ඒ කියන්නේ ඍණ 16 මෙතනින් අපි නැති කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ධන 16ක් දානවා. ඒතකොට ඒක මෙතනටදී ධන 16යි. එතකොට අපිට ඉතුරු වෙන්නේ x වර්ගය ධන 4යි x සමානයි 16යි කියලා. 16 දැන් මෙතන ඉලක්කමක් අඩු වෙන අපි මේක ගත්තනේ මෙතනට. ඒ නිසා අපිට මේ ඉලක්කම දෙකට බෙදලා ඒකේ වර්ග එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ x වර්ගයේ ධන 4යි x මේ x බෙදන්නේ 4 විතරයි. 4 දෙකට බෙදුවම 2යි. 2 වර්ගය. ඒතකොට මේ දෙපැත්තට මේ එකතු වෙනවා 16ට එකතු කරනවා 2 වර්ගය. දෙපැත්තටම එකතු කරනවා. සමීකරණ නිසා දෙපැත්තටම අපි එකතු කර ගන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් වරහණක් දාලා මේකේ වර්ගය තියෙන මේකේ x උයි 2යි. මේකේ ලකුණු විතරක් ගන්නවා මේ ඉලක්කය. මේකේ ධන නිසා අපි ධන ගන්නවා. එතකොට 16ට එකතු කරනවා 2 වර්ගය 4යිනේ. ඒක එකතු කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙතනට 16 එකතු වුණාම 20යි. ඒතකොට අපි දැන් මේකේ වර්ග නැති කර ගන්න ඕන. වර්ග නැති කරන්න නම් අපි කෙලින්ම දාන්න ඕන වර්ග මූලය. x ධන 2 වර්ගයට අපි වර්ග මූලය දානවා. ඒතකොට මේකටත් වර්ග මූලය වැටෙනවා. හැබැයි මේකට ධන හෝ ඍණ කියලා එනවා. එතකොට අපිට එන්නේ x ධන 2 සමානයි ධන හෝ ඍණ මූල 20 කියලා එන්නේ. දැන් අපිට මෙතන x නේ තනි කර ගන්න ඕනේ. ඒ නිසා අපි මේක එකතු වෙලා තියෙන නිසා මේක නැති කරන්න අපි විරුද්ධයට අඩු කරනවා. එතකොට ධන හෝ ඍණ වර්ග මූල 20න් අඩු කරනවා 2. x සමානයි අපිට එනවා ධන හෝ ඍණ වර්ග මූල 20 අඩු කරනවා 2.